සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන යාළුවෝ සියලු දෙනාටම ඕන ඉතින් වෙන්න වගේ මදත් අරගෙන ආයි මැද පෙරදිග රටකින් කෙනෙක් අද ලංකාවට මුදල් යනවා නම් ඔයාගේ මුදලට කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා ඉතින් වෙන්න වගේ මද දවසේ කරන්න කියන සෑම වැඩක්ම වගේ සාර්ථක වෙන්න කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරනවා good morning වල සියලු දෙනාටම ඉතින් අද 2025 10 වෙනි මාසේ 24 ඉතින් අපි විස්තර වීඩියෝ එකට ගිහින් කතා කරමු. ඉතින් බලමු ලංකාවේ මහ බැංකුවේ ඩොලර් එකක් ගැනුම් මිල රුපියල් 299.80යි. ඒ වගේම විකුණු මිල රුපියල් 377.14යි. ඒ වගේම මැද පෙරදිග ඩොලර් එකක් රුපියල් 302.71යි. ඉතින් ඒ වගේම BFC එක්ස්චේන්ජ් එකේ බහරේන් දිනාර එකක් රුපියල් 802.45යි. ඒ වගේම අල්අන්සාරි එක්ස්චේන්ජ් එකේ ඩුබායි දිනාම් එකක් රුපියල් 82.64යි. ඒ වගේම SNB එක්ස්චේන්ජ් එකේ සෞදි රියාල් එකක් රුපියල් 80.72යි. ඒ වගේම UAE එක්ස්චේන්ජ් එකේ ජෝර්දාන් දිනාර එකක් රුපියල් 426.96යි. ඒ වගේම මොඩර්න් එක්ස්චේන්ජ් එකේ ඕමාන් රියාල් එකක් රුපියල් 787ක් වෙනවා. ඒ වගේම අයිසමාන් එක්ස්චේන්ජ් එකේ කටාර් රියාල් එකක් රුපියල් 83.27යි. ඒ වගේම කුවේට් දිනාර එකක් වෙනවා රුපියල් 986.65ක්. ඒ වගේම කුවේට් දිනාර එකක් Google rate එකේ වෙනවා රුපියල් 987.19ක්. ඒ වගේම UAE අල්මුල්ලා අල්නාදා BC වගේ එක්ස්චේන්ජ් වලත් රුපියල් 965ත් රුපියල් 987ත් අතර වුණා. මේ අතර කැම්ප් එක්ස්චේන්ජ් එක කරා ලංකාවට වගේ සැලරි එක යවන්න. ඒ වගේම යූරෝ එකක් වෙනවා රුපියල් 351.69ක්. ඒ වගේම සිංගප්පූරු ඩොලර් එකක් රුපියල් 233.2යි. ඒ වගේම ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් රුපියල් 197.5ක් වෙනවා. ඒ වගේම මලේසියන් රින්ගිට් එකක් රුපියල් 71.64යි. ඒ වගේම ඊශ්‍රායල් සේකර් එකක් 91.95ක් වෙනවා. ඉතින් බලමු මැද පෙරදිග රටවල් පහක රත්තරන් මිල කොයි වගේද කියලා. ඉතින් කුවේට් රත්තරන් මිල මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම සෞදි අරාබි රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩුබායි රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම කටාර් රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඕමාන් රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද අරගෙන ආවේ මැද පෙරදිග රටකින් කෙනෙක් අද ලංකාවට වගේ සැලරි කරනවා. ඔයාගේ සැලරි එකට කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. ඉතින් මේ වගේ වටින වීඩියෝ බලන්න දිගටම අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝකින් හමු වෙනකන් එතකන් ඔයාලට සුබ දවසක් ජය වේවා.